ඔයාලා අන්මියුට් කරන්න පුළුවන්. දැන් ඔයාලා කැමති අය පොඩ්ඩක් අදහසක් දක්වන්න. ඉතින් මේ අද කොහොමද වැඩසටහන හොඳයිද? ඔයාලා මොන හරි දෙයක් අද ඉගෙන ගත්තද? සර් මේ වැඩසටහන නම් ගොඩක් හොඳයි. ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටියේ මේ වගේ ව්‍යාපාරයක් පටන් ගන්න. ඉතින් ඒ වෙලා ඒකෙදි ඔබතුමා මේ ගොඩක් අඩු මුදලට අපිට මේ සියලුම දැනුම ලබා දීපු එක පිළිබඳව මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම හදවතින්ම සුබ පතනවා සර්ගේ ඉදිරි කටයුතු සාර්ථක කරගන්න මේ ලැබෙන්න කියලා මේ ව්‍යාපාර කටයුතු. ඒ වගේම මේ ටියුෂන් එක මාත් ගුරුවරයෙක් මේ ඉන්න අතරතුර තමයි මේ ව්‍යාපාරයට පොඩ්ඩක් මේ අත තියලා බලන්න හැදුවේ. ඉතින් ඒ වෙලාවේදී ආර්ථිකයටත් අමාරු නොවී අපේ මේ දැනුම ලබා දුන්නට ගොඩක් ස්තුතියි. තැන් කියලා දීලා මේ හැමදේම හරි ඇත්තටම සතුටුයි ඒ වගේ මේ අදහසක් දක්වපු එක. ගොඩක් ස්තුතියි. තව එකක් මේ ගෲප් එක මේ ඩිලීට් කරන්න එපා. මේ තියෙන නෑ නෑ ඔලිග්‍රාම් එක. ඔව් ඕක මම අපිට අදහස් ඇඩ්මින් ඔන්ලි දාන්න. ඔයාලා ඇඩ්මින් ඔන්ලි දාලින් අර ගොඩ වෙනවා මම දාන්නේ ඔයාලා. හරි හරි. Hello, sir. තව කවුරු හරි ඉතින් කැමති නම් අදහසක් දක්වන්න කොහොමද අද වැඩසටහන ගැන කියලා. මට තේරුණාද කියලා තුන්නේ අපිට කියලා දීපු දේවල් හොඳට තේරුණා. විස්තර ඇතුව කියලා දුන්නා. සමහරුන්ගේ රෙසිපි PDF එක විතරක් ලොකු ගණන් වලට එවනවනේ. එහෙමයි තියෙද්දි ඒකත් දීලා දැනුවත් කිරීමකුත් කරපු එක ගැන ස්තුතියි. හරි thank you. ඇත්තටම හොඳට පැහැදිලි වුණා. සර් හරිද කතා කරන්න පුළුවන්ද? පුළුවන් කියන්න. සර් දැන් සර්ගේ පොඩි ගානකට තමයි මේ අපිට මේ කෝස් එක හැමදේම කියලා දුන්නේ. මම ගොඩක් තැන් වලින් බැලුවා කොය දිවුලපිටිය කියන තැනකින් රුපියල් 25000කට රෙසිපියක් දෙන්න ලෑස්ති කරලා ඉතින් මේගොල්ලෝ මේව කරනවා. ඒගොල්ලන්ගේ රුපියල් 60000ක් 70000ක් විතර වගේ යනවා. ඒ වුණාට සර් පොඩි ගානකට අපේ මේ පොඩි දුප්පත් මිනිස්සු තමයි මේ දේ පටන් ගන්නෙ. මේ දේ කරලා දීපු එක ඇත්තටම සර්ට ලොකුම පොඩි මිනිස්සුන්ට කරපු ලොකුම උදව්වක්. මේ ඇත්තටම සර්ගේ කරන ව්‍යාපාර දිනෙන් දින දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හදවතින්ම සුබපතනවා ඔබගේ ඉදිරි අනාගතේ සාර්ථක වේවා කියලා. හරි සර් බුදු සරණයි. තව එකක් සර් පොලිතින් වින් කරන්න තව අඩුතැන් තියෙනවා. අඩුතැනක් තියෙනවා මම ඒකත් සර්ට එක මේව කරලා දෙන්න. දාන්න ඒක ගෲප් එකට ෂෙයා කරන්න. ඔව් මම මොරටුවේ බැලුවා එතන කිලෝ එකක් 1100යි. මේ ඒගොල්ලන්ගේ නම් හැබැයි කිලෝ 10ක් පින් කරන්න ඕනේ. එකවර කිලෝ 10ක් පින් කරන්න උනාට අපිට කතා කරලා දැන් අපි පළවෙනියෙන් පටන් ගන්න පාර මම එයාට කතා කරා. මට පහ ගානේ පින් කරලා දෙන්නම් කිව්වා. ඒකෙත් මම නම්බරේ සර්ට අවශ්‍ය නම් මම දෙන්නම්. ඔව් දාන්න මම ගෲප් එකට දාන්න. හරි සර්. ඒතකොට යාළුවා බ්ලොග් එකේම ගන්නවා. බ්ලොග් එකට රුපියල් 4000යි. ඒ කියන්නේ බ්ලොග් එකටයි මොකද්ද අපේ බැජ් එක දාලා ඒක හදලා දෙන්න ඒකට රුපියල් 10යි රුපියල් 4000යි ඒගොල්ලෝ ගන්නෙ. මම ඔය රාගම තැනටත් කතා කරා. රාගම තැන මිල පොඩ්ඩක් වැඩි. ඔව්. එතන 1350 එතන තමයි හම්බුනේ. දැන් මේ බලමු මෙයාගේ තැනත් බලමු. ගෲප් එකට දාන්න එතකොට මම නම්බරේ කන්ටැක්ට් කරලා දෙන්න මේ නම්බරේ මේ සර්ට දෙන්නම්. සර් එතන කතා බහ කරලා අනික් කට්ටියටත් සහයෝගය දක්වන්න. ඔව්. හරි ස්තුතියි. හරි සර් හරි